මේක ඇතුලේ වාතයේ තිබෙනවා යම් ප්‍රමාණයක්. හරිද? එතකොට මේකේ වෙන්නේ ළමයි මේකට දැන් අපි ආලෝකයක් සැපෙව්වහම මෙන්න මේ පෙති හතර කැරකෙනවා. හරිද? ඒක වෙන්නේ කොහොමද? දැන් ළමයි මේ පෙති හතර දිහා මේ උඩින් බැලුවහම අපිට මේ පෙති හතර පේන්නේ මෙන්න මේ වගේ. මේ හැම පැත්තකම එක පැත්ත සුදුයි. අපි හිතමු මේ පැත්ත සුදු, මේ පැත්ත කළු. මේක කළු. ඔන්න ඔය වගේ. දැන් මේකට ආලෝකයක් අපි සැපෙව්වහම අපි හිතමු මේ අතට ආලෝකය සැපෙව්වා කියලා. හරිද? එතකොට මේ ආලෝකය උරා ගන්නවා මේ කළු පැත්තෙන් වැඩිපුර. මේ සුදු දේවල් වලින් ආලෝකය පරාවර්තනය වෙනවා වැඩි. මේ හේතුවෙන් මේ කළු පෘෂ්ඨ රත් වෙනවා. මේ හැම කළු පෘෂ්ඨයක්ම වැඩිපුර රත් වෙනවා. හරිද? එතකොට කළු පෘෂ්ඨ වැඩිපුර රත් වෙනකොට මොකද වෙන්නේ? දැන් මේක ඇතුලේ තියෙනනේ වායු අංශු. මේ වායු අංශු කොයි වෙලෙත් අධික වේග වලින් මෙහෙම වදිනවනේ, ගමන් කරනවනේ. හරිද? දැන් මේ අපේ ඇඟේ වායු අංශු සාමාන්‍යයෙන් 350 ms එක වගේ වේග වලින් වදිනවා. ඒ වේග නිසා තමයි බලහටගෙන පීඩන ඇති වෙන්නේ. එතකොට මෙන්න මේ කළු පෘෂ්ඨයේ වදින වායු අංශු අර කළු පෘෂ්ඨයේ රත් වෙන නිසා ආපහු පොළාපනිනවා. සුදු පෘෂ්ඨය ඒ වගේ රත් වෙලා නැති නිසා අර පොළාපනින වේගය අඩුයි. ඒ කියන්නේ මේ වායු අංශුවේ ගම්‍යතා වෙනස වැඩි. හරිද? එතකොට එයා මෙන්න මේ පෙත්තට දෙන ගම්‍යතා වෙනසත් වැඩි. ඒ නිසා වැඩි බලයක් හට ගන්නවා මේ පැත්තේ. මේ පැත්තේ හටගන්නේ කුඩා බලයක්. අන්න ඒ නිසා මේ කළු පෘෂ්ඨයට එන බලය වැඩි නිසා කළු පෘෂ්ඨය ඇතුළට ඈතට යන විදියට මේ පෙත්ත කැරකෙනවා. හරිද? දැන් ඕගොල්ලන්ට මේක පේන්නේ මෙතන බැලුවාම ඒකයි. හැබැයි ළමයි අපිට මේට පෙර අවුරුද්දක මේ ඇතුලේ වාතය නැතුව සම්පූර්ණ රික්තයක් තියෙනවා. කියලා මේ ක්‍රූක්ස් නලය ගැන විස්තරයක් අහලා තිබුණා. හැබැයි එතනදී නම් ළමයි මේ කතාව වැරදි.